දෙදස් අට වසරේ සිට 2024 දක්වා කාලය තුළදී ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමට ගොස් අගතියට පත් වූයේ නම් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත ලිඛිතව දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී. ඉක්කොත් 2008 වසරේ සිට 2024 දක්වා කාලය තුළ ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමට අදාළව හිටපු මැති ඇමතිවරුන් ඇතුළු මහජන නියෝජිතයන් 22 දෙනෙකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. එම විමර්ශන වලට සමගාමීව සිදු කර පරීක්ෂණ කටයුතු සඳහා අදාළ අගතියටපත් වූ පිරිස සිටී නම් ඒ පිරිසගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් මෙම ඉල්ලීම සිදු කර තිබේ. එම දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන කටයුතු සිදු කරනු ලබයි. විමර්ශනයට අදාළව ජනාධිපති අරමුදලේ ගිණුමින් නිකුත් කළ ලද චෙක්පත් පිළිබඳව විස්තර ලබා ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පසුගියදා නියෝගයක් ලබාගෙන තිබුණි. ඒ අනුව අදාළ අරමුදලින් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ලිපි ගොනු 22ක් විමර්ශන නිලධාරීන් බාරයට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. එම ගොනු වලට අනුව මහජන නියෝජිතයන් 20 දෙනෙකු වියදම් මුදල් ප්‍රමාණයන් වශයෙන් රුපියල් කෝටි 10කට අධික මුදලක් ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබේ. ඒ අතරින් කෙහෙලිය රඹුක්වැල්ල දීමු ජයරත්න හා ටී.බී. ඒකනායක යන මහත්වරුන් නැවත ලබා දෙන පදනමින් අරමුදලින් මුදල් ලබාගෙන ඇති අතර ඔවුන් නැවත මුදල් පියවා ඇද්ද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක බවද වාර්තා වෙයි. මුදල් ලබාගත් මහජන නියෝජිතයන් ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන්වා ප්‍රකාශ තහන් කර ගැනීමට නියමිත බව විමර්ශන නිලධාරීන් පවසා සිටී.